වීඩියෝ පටන් ගන්න කලින් යාළුවනේ මම ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. ඉතින් ඒ තමයි දැනටමත් ඔයාගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකෙන් ඔයා ගන්න ෆොටෝ එක වටිනාකම ඔයා හරියටම දන්නවද? ඉතින් ගොඩක් දෙනෙක්ගෙන් යාළුවනේ මේක ඇහුවාම ඇත්තටම ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඔයත් අනිවාර්යෙන් මේක ගැන දැනගන්න ඕන. මොකද යාළුවනේ දැන් මේක හරහත් අපිට මුදල් උපයන්න පුළුවන්. ඉතින් එහෙම කියන හේතුව තමයි යාළුවනේ කිසිම ස්කිල් එකක් ඔයාට ඩෙවලොප් කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ යාළුවනේ ඔයා හිතන්න ඔයාට ප්‍රෝග්‍රෑමින් දැනුමවත් එහෙම නැත්නම් වෙබ් ඩිසයිනින් නැත්නම් ඔයාට කිසිම ග්‍රැෆික් ඩිසයින් දැනුමක්වත් මේකට අවශ්‍ය නැහැ. ඔයාට එකම එක දෙයයි අවශ්‍ය වෙන්නේ. ඒ තමයි ඔයාගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක. හරි හරි. ඉතින් වැඩි කතාවක් නැහැ. අපි දැන් වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද මේ වැඩේ හරියටම කරගන්නේ කියලා. ඉතින් මතකද ඔයාලුනේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන එකතු වෙමු. දැන් යන් එහෙනම් කොහොමද මේක හරියටම කරන්න කියලා බලන්න. මේ වීඩියෝ එකෙන් යාළුවනේ මම කතා කරන්න යන්නේ කොහොමද Elami කියන සයිට් එක හරහා හරියටම account එකක් create කරගෙන ඒක හරහා අපේ ෆෝන් එකෙන් capture කරන image එකක් වෙන්න පුළුවන් නැත්නම් short video clip එකක් වෙන්න පුළුවන් කොහොමද හරියටම අප්ලෝඩ් කරන්න කියන කාරණේ සම්බන්ධයෙන් අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ගොඩක් හොඳ කාරණා කීපයක් ඒ කියන්නේ වැදගත් ඔයාලට අනිවාර්යයෙන්ම මේ ටික follow කරොත් මෙන්න මේ විදියට ඔයාලට මුදල් උපයන්න පුළුවන්. අන්න ඒ විදියේ කාරණා කීපයක්ම මේ වීඩියෝ එක අවසානයේදී ඔයත් එක්කම කතා කරනවා. ඉතින් ඒක නිසා වීඩියෝ එක කිසිම වෙලාවක skip කරන්න එපා. අනිවාර්යයෙන්ම අවසානකම් බලන්න. හරි. දැන් යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. යන්න Google එකට ගිහලා search කරන්න Elami කියලා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට යාළුවනේ වෙබ්සයිට් එකේ පල්ලයට ඔය ස්ක්‍රෝල් කරන්න. ගියට පස්සේ යාළුවනේ ඔයාලට මෙන්න මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවනේ ඔයාලට බලා ගන්න මෙතන තියෙනවා create account now කියලා. අන්න ඒක පල්ලෙන් යාළුවනේ මෙතනින් පේනවා ඇති ඔයාලට කැටගරිස් කිහිපයක් තියෙනවා. මෙන්න මෙතන යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් තුන්වෙනියට තියෙනවා sell your content කියලා. අන්න ඒ sell your content කියන එකේ දකුණු පැත්තේ පල්ලයට පේන්න ඔයාලට ඇති arrow එකක්. අන්න ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාට උඩින්ම බලා ගන්න පුළුවන් become contributor කියලා මෙන්න මේ විදිහට link එකක් තියෙනවා. ඉතින් මේක ක්ලික් කරන්න යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙයාලගේ තියෙන message එකක් ඔයාලට පෙන්නනවා. ඉතින් මෙන්න මේ message එකෙන් කියලා තියෙන්නේ ඔයාලා මෙන්න මේ Elami කියන site එක කරා sell කරන image එකකට වෙන්න පුළුවන්. නැත්නම් short video clip එකකට වෙන්න පුළුවන්. ඔයාලට හම්බෙන මුදලින් මෙයාලා 150ක් ලබා ගන්නවා මෙයාලගේ service එක නිසා. ඉතින් එතකොට යාළුවනේ හිතන්න උදාහරණයකට රුපියල් 1000 කිව්වා කියලා කියන්නකෝ. ඉතින් එතකොට රුපියල් 500ක් මෙයාලා අරගෙන ඔයාලට ඉතුරු රුපියල් 500 දෙනවා. අන්න ඒ වගේ වැඩක් තමයි මෙන්න මෙතනදී වෙන්නේ. ඉතින් දැන් ගොඩක් දෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක 150 ගෙවන්නම ඕනද? ඉතින් ඇත්තටම යාළුවනේ ඔයාට 100%ක්ම ප්‍රොෆිට් කරන්න හැකියාවක් තියෙනවා. මම මේ කියන කාරණාව දැනගෙන හිටියොත්. ඉතින් හිතන්නකෝ යාළුවනේ කැම්පස් එකේ ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෝස් එකක් ෆලෝ කරනවා වෙන්න පුළුවන්. අන්න එතනදී යාළුවනේ ඔයාලට Gmail එකක් හම්බෙයි .edu කියලා. අන්න අර education කියන Gmail කැටගරි එකෙන් ඔයාලට Gmail එකක් හම්බුනොත් ඔයාට අන්න ඒ Gmail එක use කරලා ඔයාට මේ හම්බෙන ගාණෙන් 100%ම ඒ කියන්නේ යාළුවනේ රුපියල් 1000 කියවනම් ඔයාලට රුපියල් 1000ම කිසිම ප්‍රශ්නයක් නැතුව ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අන්න ඒකට යාළුවනේ මම අර කිව්ව කාරණේ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. දැන් යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔයාලට පේන register now කියන බටන් එක ක්ලික් කරන්න ඕන. ක්ලික් කරාට පස්සේ යාළුවනේ ඔයාට normally බලා ගන්න පුළුවන් ඔයාලගේ personal details add කරන්න තියෙන interface එක. ඉතින් මෙන්න මේ විදිහට යාළුවනේ ඔයාගේ account එක create කරන්න හරිම තැනට ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ ඇත්තම විස්තර ටික මෙතන ලබා දෙන්න. මොකද මෙතන phone number එක ලබා දෙන්න තියෙනවා. ඒ වගේම ඔයාගේ email එකක් තියෙනවා නම් මෙන්න මේ email එක ලබා දෙන්න තියෙනවා. ඉතින් මම අර කිව්ව කාරණේ යාළුවනේ ඔයාට මෙතනින් use කරන්න සිද්ධ වෙනවා. මොකද ඔයා campus එකේ student කෙනෙක් නම් ඔයාට education සම්බන්ධයෙන් තියෙන Gmail එකක් තියෙනවා නම් මෙතන ඔයා use කරන්න. එතකොට කිසිම මුදලක් Elami කියන site එකට යන්නේ නැතුව ඔයාටම කෙලින්ම ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අන්න ඒ කාරණා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාට මෙන්න මේ විදිහට ඔයා කවුද කියන කාරණේ සම්බන්ධයෙන් මෙතන fill කරන්න තියෙනවා. ඔයා photographer කෙනෙක්ද, student කෙනෙක්ද කියන කාරණය සම්බන්ධයෙන් ඔයාලට මෙන්න මෙතනින් fill කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයා ගැන පොඩියට ඔයා මෙතනින් සඳහනක් දාන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ටික් වලට ඔයා මේ හරියටම ටික් එකක් ලබා දීලා ඔයාට මේ පල්ලෙන් පේන I agree to Elami කියන එකට ටික් එකක් ලබා දීලා මෙතන පේනවා ඔයාට become a contributor කියලා මෙතන බටන් එකක් තියෙනවා. මෙන්න මේක press කරාට පස්සේ ඔයාට ඔයාගේ account එක සාර්ථකව create කරගන්න පුළුවන්. යාළුවනේ කතා කරමු මේ දවස්වල ගොඩක් දෙනෙක් කරන වැරද්දක් තමයි ඔයාලගේ account එක verify කරද්දී මෙන්න මේ step එකට ඔයාලා AI images direct upload කරනවා. ඉතින් මෙන්න මේ කාරණේ නම් කරන්න යන්න මෙපා. මොකද ඔයාගේ images quality එක අනුව මේක reject වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මොකක්ද මේ image quality එක? මොකද යාළුවනේ මේකට ගොඩක් content creators ලෙනවා. ඉතින් ඒක නිසා ඔයාලගේ image එකක් download කරගද්දී මෙයාලා quality එක සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙනවා. ඉතින් ඒක නිසා යාළුවනේ ඔයා AI image එකක් upload කරද්දී සාමාන්‍යයෙන් kilobyte range එකක් තමයි යන්නේ මේ quality එක. හැබැයි මේක හරහා සාමාන්‍යයෙන් හොඳ MB quality එකක් තියෙන images තමයි මෙයාලා sell කරන්නේ නැත්නම් මිලදී ගන්න අය මිලදී ගන්නේ.
ඉතින් ඒක නිසා යාළුවනේ මම කියන දේ තමයි ඔයාලා මේකට AI images upload කරන්න යන්න එපා. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ අනිවාර්යෙන්ම මේක හරහා ඔයාලට සාර්ථකත්වයක් ගන්න නම් අනිවාර්යෙන්ම ඉස්සරහට images 20ක් 30ක් 40ක් දවසට upload කරන්න සිද්ධ වෙයි. ඉතින් ඒක නිසා යාළුවනේ මෙන්න මේ කාරණා ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ වැදගත්ම කාරණේ ඔයාලා මේ අප්ලෝඩ් කරන ඉමේජ් වලට හොඳ ටයිටල් එකක් ලබා දෙන්න. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ අනිවාර්යෙන්ම search engine optimization නැත්නම් අපි කතා කරනවා SEO කියන ටැග්ස් අනිවාර්යෙන්ම ඔයා යූස් කරන්නත් අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම ඔයා සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි යාළුවනේ ඔයාට හොඳ කැමරාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට තියෙන normal ඔයාගේ ෆෝන් එකෙම ඔයාට images videos capture කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු යාළුවනේ ඉස්සරහට ගිහිල්ලා තව මොනවද මේක හරහා අපිට කරන්න සිද්ධ වෙන්නේ කියලා. මේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ account එකේ ඔයා my dashboard කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඇත්තටම යාළුවනේ මේ interface එකෙන් තියෙන්නේ ඔයා කොච්චර images sell කරලා තියෙනවද, ඒ වගේම ඔයාට කොච්චර මුදලක් මේ මාසෙ තුල නැත්නම් මේ සතිය තුල මෙන්න මේ වගේ weekly plan එකක් නැත්නම් monthly plan එකක් තමයි මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය YouTube කරන අය YouTube studio එකේ තියෙනවා අර analyze කියන එක. අන්න ඒ වගේ එකක් තමයි මෙන්න මෙතනත් බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් යාළුවනේ අපි ඉන්නේ මෙතන overview කියන tab එකේ. දැන් ඔයාට පුළුවන් මෙතන එහා පැත්තේ තියෙන account setting කියන එකට යන්න. දැන් යාළුවනේ අපි බලමු කොහොමද සාර්ථකව මේකට අපේ payment option එක add කරන්න කියලා. සාමාන්‍යයෙන් යාළුවනේ ඔයාට direct මේක හරහා මුදල් බැංකුවටම ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු ඒ කාරණේ කොහොමද හරියටම කරන්න කියලා. දැන් ඔයාට පුළුවන් යාළුවනේ මෙතන account setting කියන එකට ආවට පස්සේ ඔයාට උඩින්ම බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා your payment info කියලා. අන්න ඒක ඉස්සරහින් තියෙනවා edit කියලා option එකක්. මෙන්න මේ edit කියන එක ඔයා click කරන්න. click කරාට පස්සේ ඔයා වරගෙන යනවා මෙන්න මේ වගේ interface එකකට. මෙතනදී යාළුවනේ ඔයාගේ password එක ඉල්ලනවා. ඉතින් අර ඔයාට මතක ඇති අර become a contributor කියන එක යටතේ ඔයා account එකක් create කරද්දී ඔයාට ලබා දෙන්න තිබ්බ password එකම තමයි මෙන්න මෙතෙන්ට ලබා දෙන්නත් තියෙන්නේ. මේ වගේ password එක හරියටම ලබා දුන්නාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී යාළුවනේ ඔයා ගන්න සල්ලි ඔයාට directම bank එකට ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට PayPal එක කරා ලබා ගන්න අවස්ථාවකුත් තියෙනවා. මෙතනදී යාළුවනේ මම මෙතන bank කියන option එක select කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි තව ටිකක් පල්ලයට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ currency එකක් මෙතනින් select කරන්න තියෙනවා. මෙතනදී යාළුවනේ මම මෙතන USD කියන එක select කරලා තියෙන්නේ. ඉතින් ඔයත් යාළුවනේ bank කියන option එක select කරා නම් අනිවාර්යයෙන්ම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් bank account details කියලා. ඉතින් මෙන්න මෙතන යාළුවනේ ඔයාගේ bank account එක select කරා නම් අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් මෙතන පල්ලෙන් පෙන continue කියන button එක press කරලා ඔයාගේ account එකේ bank details ටික add කරගන්න. ඔය විදිහට තමයි යාළුවනේ අද අපේ වීඩියෝ එක අවසන් වෙන්නේ. ඉතින් ඔයාලටත් අනිවාර්යයෙන්ම වීඩියෝ එක සම්බන්ධයෙන් අදහසක් ඇති. එහෙනම් දැන් මේ පල්ලෙන් තියෙන comment section එකට ගිහිල්ලා ඔයාලගේ අදහසත් පල්ලෙන් comment කරගෙන යන්න. එහෙනම් යාළුවනේ වීඩියෝ එක හොඳ නම් දැන්ම like එකක් දාලා channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන් මේ පල්ලෙන් තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell notification එකත් all දාලා තියාගන්න. එහෙනම් තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම ජයෙන් ජයම වේවා. සුබ දවසක්.